රැකියා අපේක්ෂිත උපාධිධාරීන්ගේ සංගමය විදිහට රජයට ලිපියක් බාර දීමට පැමිණිය ජනාධිපතිතුමාගෙන් මීටින් එකක් ඉල්ලලා ඒදී අපිට යන්න හම්බ වුණේ ඩී ගමගේ ඩිරෙක්ටර් ජෙනරාල් කෙනෙක් ආවට එයා තමයි අපිට අවස්ථාව ලබා දුන්නේ. ඔහු අපේ එක දීර්ඝ සාකච්ඡාවක් සිදු කළා. එහිදී ආපු දේවල් තමයි පොදුවේ බඳවා ගැනීමක් නැහැ කිව්වා, කිසිසේත්ම කරන්නේ නැහැ කිව්වා. ඊළඟට කිව්වා අපිගේ ඉල්ලීම උනේ ඉස්සෙල්ලම වයස ගියපු පිරිස කිසියම් රැකියාවකට බඳවා ගන්නා ලෙසයි. ඔවුන්ගේ ඒට සාවධාන මැදිහත් වීමක් සිදු කරනවා කියන එක ඒට කිව්වා. අපිට ඒකට ලිඛිත හෝ එහෙම සාක්ෂියක් ඒක ලිඛිත විදිහට දෙන්න අමාරුයි, ඒක නිශ්චිත විදිහට දෙන්න අමාරුයි කිව්වා. දැනට ඒක සලකා බලලා ඒ දේ කරන්නම් කිව්වා. ඒක තමයි අපිට ඇත්තටම සාධනීයව හම්බෙච්ච දේ මේ අවස්ථාවේ. ඊළඟට එතනින් අපිට අවස්ථාව ලබා දුන්නා රැකියා විරහිත උපාධිධාරීන්ගේ ප්‍රශ්නය මේ අවුරුද්දේ යම් පිරිසකට මුලින් විසඳනවා කියන එක. මුලින් ඒක විසඳීම සඳහා මැදිහත් වෙනවා කියන එක ලබා දුන්නා අදහසක් ඒගොල්ලන්ගේ පැත්තෙන්. ඒක සාමාන්‍ය ප්‍රමාණයක් මේ මාස 6 ඇතුළත රැකියාව ලබා දෙනවා කියන එක. එතකොට කොහොම හරි සියලුම රැකියා විරහිත උපාධිධාරීන්ට උත්තරයක් ලබා දෙනවා. නමුත් නිශ්චිත කාලයක් කොහොමද දෙන්නේ? ඒවා කිසිම දෙයක් ඒ ගැන සඳහනක් නිශ්චිත වශයෙන් කිව්වේ නැහැ. ඉතින් අපි කිව්වේ අපි මැදිහත් වෙනවා, නැවත එනවා, අපි ඉල්ලීම් කරනවා, අපි ඒක දිනා ගන්න සටන් කරනවා කියන එක. අපි නිතර ඉල්ලුවේ අර උඩ ඉන්න පිරිසට අනිවාර්යයෙන් වයස යනවා 45 පයින්නවා එහෙම මේව කියන එක. එතකොට ඒගොල්ලෝ කරක් දෙනවා හැමෝටම. හැබැයි කීප දෙනෙක්ට මගේ ඇරෙන්න පුළුවන්. ඕක ඇතුලේ හැමෝම සතුටු වෙන්න විදිහක් නැති වෙයි කියන කතාව තමයි කිව්වේ. ඒ නිසා ළමයින්ගේ සහයෝගය මත මේක දිනා ගන්න පුළුවන්. ඒක රාශිවීම මත අපි දැන් වැඩ දෙකක් කරා. මේ සංවිධානයේ දා පිටවා ගත්තා. මේ දෙවෙනි දවසේ මේ විදිහට සම්බන්ධ වුණා. ඇත්තටම සතුටුයි. 25කට වැඩිය ප්‍රමාණයක් 25ක් වගේ ප්‍රමාණයක් සම්බන්ධ වුණා. අපි මාධ්‍ය අදහස් දැක්වුවා අද ඒවා පළවේවි මාධ්‍යයේ ප්‍රසිද්ධ මාධ්‍යයේ. ඒ නිසා සියලු දෙනාටම ජය වේවා. රැකියාව උපාධිධාරණ ජය වේවා. අපි මේ සටනේ දිගටම ඉන්නවා. මේක තමයි ඇත්ත තත්ත්වය. එතකොට දෙනවා කියලා පොරුවට කෑ ගැහුවට දෙනවා නෙවෙයි. ඔන්න ඕක තමයි ඇත්ත තත්ත්වේ. සමහර පළාත්වල අනුපාත හම්බෙන්න ගිල්ලා ඒකේ අවස්ථාවල කියලා තියෙනවා දෙනවා කියලා. දෙන එක තමයි ඔය දීලා තියෙන්නේ කියලා තියෙන්නේ. මේ ඡන්දෙන් පස්සේ ඒගොල්ලෝ වැඩ පිළිවෙල පටන් ගන්නවා. ඒක නම් නිශ්චිත දෙනවා වුණා කාලයක්. ඒකෙත් නැහැ. එතකොට මේ අවුරුද්ද ඇතුළත යම් ප්‍රමාණයකට රැකියාව සීනිය සැපෑවේවි. හැබැයි ඒකත් අපි කිව්වේ උපරිම ඔක්කොම තරඟ තිබ්බහම ඉතින් තරඟ විභාග වලදී මොකද වෙන්නේ? ඔක්කොම දාපුවාම එතන ප්‍රශ්නයක් වෙනවා. මොකද ඔක්කොටම විභාගයකට මුහුණ දෙන්න කියපුවාම අර ප්‍රශ්න එනවා කියන එක. ඔක්කොම ලියනවා රාජ්‍ය සේවය ඔක්කොම එළියයි හැමෝම ලියනවා. යන්නේ මේ ප්‍රශ්න එනවා කියන එක අපිටම කියලා දෙන්න කියන එක. ඒකේ නමුත් එහෙම එකක් වෙන්නේ නැති වෙයි. ඔක්කොම පොදුවේ තමයි තියනවා කියලා කිව්වේ. ඉතින් ඔය තා මට්ටමින් තියෙනවා. නමුත් එක රාශිය උන දිනා ගන්න පුළුවන්. සියලු දෙනාටම ජය වේවා.